2025 දී ලක්ෂ 3ක් රට හැරයයි. ඩොලර් සතුට සහ ශ්‍රමික හිඟේ අනතුර. 2025 වසරේදී පමණක් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 3ක් විදෙස් රැකියා සඳහා රටින් පිටව ගොස් ඇත. විදෙස් ප්‍රේෂණ ලැබීම ගැන අප සතුටු වුවද මෙම පිරිස අඩුවන්නේ මෙරට සක්‍රීය ශ්‍රම බලකායෙන් බව අමතක නොකළ යුතුය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය unemployment rate අඩු අගයක් ගෙන ඇත්තේ රැකියා වැඩිවීම නිසා නොව ශ්‍රමිකයන් රට හැර යාම නිසාය. රටවල් අනුව ඉල්ලුම හැදුණු හැටි. ඩුබායි, අබුඩාබි වේගවත් ආර්ථික වර්ධනය නිසා ඇති වූ රැකියා අවස්ථා බහුල වීම. ඊශ්‍රායලය ගාසා යුද්ධයේ හේතුවෙන් පලස්තීන කම්කරුවන් අහිමි වීම සහ ඊශ්‍රායල ශ්‍රමිකයන් යුද්ධයට යාම නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ පුරප්පාඩු පිරවීමට අපේ අයට අවස්ථාව ලැබීම. රුමේනියාව 2007 දී යුරෝපා සංගමයට එක්වීමෙන් පසු ඇති වූ ආර්ථික පිබිදීම සමග රැකියා අවස්ථා පුළුල් වීම. ජපානය සහ දකුණු කොරියාව අඩු උපත් අනුපාතය නිසා තරුණ ජනගහනය අඩුවීම සහ ඒ හේතුවෙන් විදෙස් ශ්‍රමිකයන්ට දොරටු විවෘත කිරීමට සිදුවීම. කුවේටය සුපුරුදු පරිදි අපගේ ප්‍රධාන විදෙස් රැකියා මධ්‍යස්ථානයක් ලෙස පැවතීම. ඉන්දියාව සහ අපේ පරතරය මේ වන විට මිලියන 3කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදෙස්ගතව සිටිති. ඒ අපගේ මුළු ජනගහනය වන මිලියන 22කින් 13.5ක් වැනි ඉහළ ප්‍රතිශතයකි. ඊට සාපේක්ෂව ඉන්දියාවේ මිලියන 1450ක ජනගහනයෙන් විදෙස්ගතව සිටින්නේ මිලියන 35ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස 2.5කි. සරලව කියනවා නම් විදෙස් රටකදී ඔබට හමුවන එක් ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දියානුවන් 12 දෙනෙකු පමණ මුණ ගැසුණද ජනගහනයට සාපේක්ෂව රට හැර යාමේ ප්‍රවණතාව ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ අගයක් ගනී. මෙය රටේ අනාගතයට බරපතල ප්‍රශ්නයක් විය හැකියි.